මරු වැඩක් වුණා ට්‍රෑම් එකේ මේ අපිට යන්න ඕන පැත්තට නෙවෙයි අපි ගියේ අනිත් පැත්තට ආවේ. මේ හිටුන හිම ටිකක් කැඩලා තිනවා. හෙඩ්ෂොට් ප්‍රයිවට් එක දකිද්දි පට්ට සීතලයි ඉතින් මීදුමත් බහලා තින්න හොඳටම. ඔස්සටයක් කනවා වගේ. මේ ලස්සන තැගිති මේ බලන්නකො. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ ලයිටින්ග්ස් එක. කේක ඩිසයින්ස් දාලා ලයිටිං කරලා ඉතින් යන්නේ. යනවා අපි මූවි එකක් බලන්න. මූවි එක. හෙලෝ ඉතින් ගයිස් කොහමද? ඉතින් අද අපි හදන්නේ මෙහෙ තියෙනවා ක්‍රිස්මස් ෆෙස්ටිවල් එකක්. ඉතින් ඒකට තමයි අපි යන්න සෙට් එකක් ඉන්නවා. ඉන්න අපේ යාළුවෝ සෙට් එකක් මම යාළුවෝ ටිකක් අඳුන්වලා දෙන්නම්. මුලින්ම අපි මොන හරි කන්න ඕනේ. තාම කාලා නැහැ මේ මොන හරි කාලා ඊට පස්සේ තමයි අපිට යන්න තියෙන්නේ. අද ගොඩක් මේ වෙන වීඩියෝ එකක් වෙයි. අද ටිකක් එළියේ තින්නාම අද දවසක් ප්‍රයිවට් එක ටිකක් අවුල්. ඔයාලට පේන්නේ නැතිනේ මේ වගේ. ඉතින් ඔන්න ගයිස් අපි කන්නවා මුලින්ම දැන් ඕඩර් එක දැම්මා. මුලින්ම කාලා ඊට පස්සේ යන්න ඕනේ ක්‍රිස්මස් මාකට් එක පැත්තට. බලමු මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් ගයිස් රැදිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ අපි ඉන්නේ ලංකාවේ රෙස්ටොරන්ට් එක. මේ බලන්න මේක මාර ලස්සනයි ප්ලේස් එක. මේ බලන්න ලංකාවේ ඩිසයින්ස් දාලා තියෙනවා. ඒ වගේම මෙතන ශ්‍රී ලංකාව ගැන විස්තර යනවා. ඉතින් ලස්සන ප්ලේස් එකක් ගයිස්. මේකේ කෑමත් හොඳයි. මම කලිනුත් කාලා තිනවා මේ කෑමත් හොඳයි. හිමත් එක්ක ෆොටෝස් ගන්නවද? හිම කෑවද? ඉතින් මොකද වෙන්නේ? ඉතින් ගයිස් ඒ වගේම මේ අපි ඉන්න ඒරියා එකට නෑ මේ මෙහෙට නම් හිම ටිකක් කැඩලා තියෙනවා. ඔතන? තමයි ඉතින්. හෙඩ්ෂොට්. මොනවද තියෙන්නේ අපිට කන්නද? නාසිකුරන් තියෙනවා. අය කොත්තු තියෙනවා. අපිට අද තියෙනවා නාසිකුරන්. ඊට පස්සේ කොත්තු තියෙනවා. ඉතින් කල බලමු නේද එහෙනම් කොහමද කැමෙක් කියලා. අපි රෙස්ටොරන්ට් එකකින් එළියට ආවා දැන්. දැන් අපි යන්න ඕනේ අපේ බස් එක ගන්න. සෙක්ටර් 6 එකේ තියෙනවා ගයිස් පාක් එකක්. ඒ පාක් එකේ තමයි තියෙන්නේ ගයිස් ඔය කියන ක්‍රිස්මස් මාකට් එක. ඉතින් අපි දැන් බස් එක අරගෙන යමු ඉස්සරහට. ඉතින් මොකද එන්නේ කියලා බලමු. ප්‍රයිවට් එක දකිද්දි පට්ට සීතලයි ඉතින් මීදුමත් බහලා තින්න හොඳටම. බලමු එහෙනම් ඉතින් ඉස්සරහට ගිහිල්ලා. අපි දැන් ආවා ප්ලේස් එකට. මෙතනින් තමයි අපිට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් යමු එහෙනම් ඇතුළට. මොකද වෙන්නේ කියලා බලමු. මේ ඇතුලේ ලස්සන ලයිට් එකම දාලා තියෙනවා. ඉතින් පාක් එක නම් ටිකක් ලස්සන නැති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට ගිහිල්ලාම බලමු නේද මොකද වෙන්නේ කියලා. අද මාර සීතල දවසක් ඉතින් ගයිස්. සාමාන්‍යයෙන් දැන් තියෙන්නේ ටෙම්පරේචර් එක බිඳුවේ. අපි බලමු පාක් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අද පට්ට ලස්සන දවසක් කියලා හිතනවා. මේ බලන්න හිම වැටිලා ඒ වගේම මේ හැම ගහකම ලයිට්ස් එකම දාලා තියෙන්නේ. ඉතින් පට්ට ලස්සනයි. ඒ වගේම අපේ සෙට් එක පට්ට සීතල යන්නේ. දැන් පාක් එකේ ලස්සන මාර්ගය තමයි ඉස්සරහා තියෙන්නේ. මේ අපිට එලිත් ගොඩක් කරලා ඉන්න බැරි. මොකද මේ සීතල නම් ටිකක් අද දරුණුයි. ඉතින් බලමු මේකේ පුළුවන් තරම් ඉක්කොන්ට ඇවිදලා මේකේ බලන්න තියෙන දේවල් බලලා ඉතින් අපි ඉක්කොන්ට යමු. අපි පාක් එකට ආවා. මේ බලන්න මෙතෙන්ද පේන විදිය. මාර විදියට ඒ වගේම මීදුමත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. මීදුම එහෙම ගොඩක් තියෙනවා ඉතින්. ඉතින් ගයිස් අපි මේ ටිකේ පොඩ්ඩක් ඇවිදමු. ඉතින් යාළුවෝ ටිකක් ෆොටෝස් ගහනවා. ඉතින් මේ ටිකේ බලන්න තියෙන්නේ ඉතින් මේ වගේ ෂොප්ස් ටිකක් තියෙනවා මේ ටිකට. ඒ වගේම වටේම ෂොප් තියෙන්නේ මේක පාලමක් ගයිස්. ඉතින් මේ පාලම පැත්තට යන් ඉතින් මේක ලස්සන තැන් ටිකක් තියෙනවා. අපි බලමු මේ ටිකේ මොනවද කරන්න පුළුවන් කියලා ඉතින්. අත්වලට ඉතින් මේ වගේ සැරසිලි තමයි ඉතින් හැමතැනම තියෙන්නේ. මේ පේනවනේ.
මේ වගේ සැරසිලි තමයි ඉතින් හැමතැනම තියෙන්නේ. ඉතින් නත්තල් ගස් තියෙනවා හදලා. ඒ වගේම කතුරු ඔන්චිල්ලා තියෙනවා. එක එක දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මෙතන කරන්න පුළුවන් අපිට. මොන වගේ දේවල් තියෙන්නේ කියලා ඉතින් බලමු. ඔයාලට පේනවා ඇති මේ වටේම තියෙන්නේ එක එක ෂොප්ස් තමයි. ඉතින් කෑම කඩ ඒ වගේ එක එක දේවල් තියෙන්නේ. ඉතින් මේ පේනවා ඇතිනේ. ඔය වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. සරියක්ක මොකද කියන්නේ ලස්සනයිද? ලස්සනයි. ලස්සනයි. සීතලයි. සීතලයිද? මොකද කියන්න තියෙන්නේ? කියලා තියෙන්නේ. ආයි කියන්නේ. මේ මම ගන්නවා අයියේ. මොනවද ගන්නෙ? ඒ ග්‍රෑම් 100 මොනවාද? අපි මොනවද ගත්තේ අක්කා ඔයාලට කියන්නේ මොනවද? කොස්සට. කොස්සටද? ඇත්තටම කොස්සට රහක් තමයි එන්නේ. ඉතින් මෙන්න මේවා තමයි අපි ගත්තේ. මෙයා මෙන්න මේ විදිහට ෆ්‍රයි කරලා දෙනවා ඉතින්. ඒක රසයි නේද? රසයිනේ. මේ වටේ පොත්ත සුද්ධ කරලා තමයි අපිට කන්න තියෙන්නේ. අර ඇටේ සුද්ධ කරගත්තට පස්සේ මේ විදිහට තමයි දෙන්නේ. බලමු අපි කාලා මොන වගේද කියලා. කොස්සටයක් කනවා වගේ. කොස්සටයක් කනවා වගේද? නම් මොනවද කියන්නේ? මේ ආ? සවුත් වෙලානේ. හරිද? මෙන්න මේකට කියන්නේ මමලික කියලා. මේ ට්‍රැඩිෂනල් කෑමක් තමයි මමලික කියන්නේ. ඒක මම හිතන්නේ ඉරිඟු මොනවාකින්ද? ඉරිඟු පිටිය. ඒවා මේ ඉරිඟු පිටි වලින් හදන්නේ. මේ බලන්න. මේක පදින්න ගියොත් අනිවාර්යයෙන් වැටෙනවා. ඒක නිසා පදින්න නැතුව ඉන්නේ කොහොඳයි. පාක්කික වටේ රවුමක් යන්න තියෙන්නේ අපිට මේ රවුම ඇවිද්ද ගන්න යද්දී ඉතින් කියනවා මේ ලස්සන තැගිටි මේ බලන්න. මේ ටිකේ මෙහෙම තමයි තියෙන්නේ. අපි බලමු ඉතින් මේක වටේම රවුමක් යන්න තියෙනවා ඉතින්. ඒ රවුම ඇවිදලා බලමු මොනවද තියෙන්නේ. තව මෙතන තියෙනවා පාලමක් ගයිස්. මෙන්න මේ පාලම. මේක මාර ලස්සනයි. මේ උඩට ගියාට පස්සේ මම පෙන්නන්නම්. මොකද මේ පාලම අත්‍තරම ඒ කියන්නේ ආච්ච් නෑ මේකට මේ එකම එක ආච්ච් එකකින් විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ හවත්තේ තියෙන ආච්ච් එක. එන්නේ ඒ ආච්ච් එකට මේ කේබල්ස් දාලා කේබල් වලින් එල්ලලා තියෙන්නේ පාලම. කට්ටිය ගොඩක් සෙල්ලම් කරනවා. ඉතින් එතන මරු මේ අනිවාර්යෙන් අපි ගියොත් ඉතින් මෙතන ලිස්සලා වැටෙනවා. මොකද මේ පදින්න ටිකක් පුරුද්ද තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ නැතුව පදින්න බෑ. මෙතන තියෙන ඉතින් එක එක දේවල් බලන්න ඉතින් පට්ට ලස්සනයි. ඒ වගේම හැබැයි කතුරු ඔන්චිල්ලාවකුත් තියෙනවා. බලමු ඉතින් අපිට මෙතන මොනවද තියෙන්නේ කියලා ඉතින් තව. අල්ල වෙන ඉතින් මෙන්න මේ ලයිටින්ග්ස් එක. එක එක දේවල් තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේක වෝල් එකක් වගේ හැබැත්තට පේනවා මේ එක එක දේවල් යනවා ඉතින්. මාර ලස්සනයි ඉතින්. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මේ බලන්න කතුරු ඔන්චිල්ලාව මාර ලස්සනයි ඉතින්. ඔයාලා මෙන්න මේ පාලම බලන්න මාරම ලස්සනයි ඇත්තටම. ඇත්තටම ඔයාලට පේනවා ඉතින් මෙතන මාර ලස්සනක් තියෙන්නේ ඉතින්. ඇත්තටම කියලා වැඩක් නෑ හොඳේ. එක එක ඩිසයින්ස් දාලා ලයිටිං කරලා ඉතින් බොහොම අමාරුවෙන් අපි පාලමෙන් එළියට ගොඩක් එළිය ඉන්න අමාරුයි සීතලත් එක්ක. දැන් රෑ වෙලා තියෙන්නේ ඉතින් මේ අපි යමු ඒක නිසා මේ තව මොනවාද මෙතන බලන්න තියෙන්නේ කියලා බලාගෙන යමු ෂේප් එකේ ඉස්සරහට. මේක තමයි ලොකේෂන් එක තියෙන්නේ. අතර මාර ලස්සනයි අද. පාකින් එළියට ආවා. ඊළඟට අපි මොකද කරන්න කියලා බලමු. දැන් අපේ සෙට් එකටම සීතල වෙලා තියෙන්නේ හොඳටම. ඇත්තටම සීතලයි අද ගොඩක්. අට්ටම සීතල දවසක්. එළියේ තියෙන්නේ ඉතින් මෙහෙම තමයි ඉතින්. ලස්සන ඩිසයින්ස් කරලා තියෙනවා. ඉතින් අර ගස් වලට එහෙම ලයිටින්ග්ස් දාලා. සමහර විට අපි ගියල් පැත්තට යන්නත් ඉඩ තියෙනවා. තව මොනා කරයිද කියලා ඉතින් හරියට ප්ලෑන් නැහැ. අපිට වෙලාව තියෙනවා. හැබැයි මේ සීතලත් එක්ක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින්. ඉතින් ඔන්න ගයිස් අපි ට්‍රෑම් එක කරන එක ඊළඟට යන්න තියෙන්නේ අපිට බණයස්ස කියලා තියෙන shopping mall එක. ඒ පැත්තට යනවා මේ ෆිල්ම් එකක් බලන්න. මොකද තාම වෙලා ගිහලා නැහැ. 5යි කාලෙ විතර වෙලා වෙන්නේ. වෙලාව තාම 5යි කාලෙ විතර ඒ වුණාට එළිය පොඩ්ඩක් හරවලයි. ට්‍රෑම් එකක් තියෙන්නේ මේක තමයි ගයිස්. මේක ඇවිල්ලා අර සවනින් කොච් එකක් වගේ එකක් තමයි ඉතින් ට්‍රෑම් එක කියන්නේ. ඊළඟට අපි මොනවද කරන්නේ? ෆිල්ම් එක බලන්නේ.
ඔයාලට මොකද්ද බලන්න ඕන ෆිල්ම් එක? බලන්න ඕනේ මොකක්ද අපි බලන්නේ? ඇවට බලමු. ඇවට බලන්න ඕනලු. එහෙනම් බලමු එහෙනම් ගිහලා guys මොකද 3D ෆිල්ම් එකක් බලන්න ඕනේ. නේ මෝඩ තරම්. මෝඩ තරද බලන්න ඕනද ඔයාලට? මෝඩ තරද බලමු එහෙනම් ගිහලා. එහෙනම් ඉස්සරහට යන ගමන් සෙට් වෙමු guys. මරු වැඩක් වුණා. ට්‍රෑම් එකේ මේ අපිට යන්න ඕන පැත්තට නෙමෙයි අපි ගියේ. අනිත් පැත්තට ආවේ. ඒක නිසා මේ අපි 41 ට්‍රෑම් එක ගන්න ඕනේ ඉතින්. කරන්න දෙයක් නැහැ. අපි 41 නැග්ගා 41 යන්න ඕන පැත්තට නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ මේ අපි බලමු මොකද කරන්න කියලා. ඊළඟට කරන්න තියෙන්නේ ට්‍රෑම් එක නැගලා ඒ විදිහටම අනිත් පැත්තට යන්න ඕනේ. මරු වැඩ නෙන්න අපිට වෙන්නේ. මරුවනේ පට්ටා. ආන්නේ. ඉතින් බලමු එහෙනම් මේ ට්‍රෑම් එකට නැගලා මේ මොකද වෙන්නේ කියලා. මේකක් ගෙදරට යන්න පුළුවන්ද කියලා. මාර කේස් අපිට වෙන්නේ. ඉතුරු ට්‍රෑම් එකට නැගෙමු. දෙවනි පාරත් ට්‍රෑම් එකට නැග්ගා. මොකද කියන්නේ දෙවනි පාර? කොන්දයි මඩ වඩේ සමෝල් එකට ටිකට් එකක් දෙන්න. අය ටිකට් එකක් දෙන්න මඩේ සමෝල් එකට. ඔයාලා වැරදි වගේ අනිත් උනා ටිකට් දෙන්න. ටිකට් දෙන්න නැද්ද? ඉතින් අන්න ඔහොම තමයි අපි දෙවනි මෙට්‍රෝ එකටත් නැග්ගා. දැන් බලමු ෆිල්ම් එකක් අදවත් බලා ගන්න පුළුවන් වෙද කියලා. නැත්නම් හෙට තියම්. හෙට බලලාද? ගෙදර ගිහලා බලලා ෆෝන් එක. එරන් අන්න ඔහොම තමයි අපි සෙට් එකේ ඉන්නේ. බලමු ඉස්සරහට යනකම් මොකද වෙන්නේ කියලා බලමු. අපි මෙට්‍රෝ එකෙන් බැස්සා. මෙට්‍රෝ එකෙන් බැහැලා ඊළඟට කරන්න තියෙන්නේ අපිට මේ තව බස් එක පොඩි දුරක් යන්න තියෙනවා කිලෝමීටර්ස් 2ක වගේ දුරක්. ඊට පස්සේ තමයි අපිට මේ shopping mall එක හම්බ වෙන්නේ ඉතින්. බලමු ඉතින් අපි ගිහිල්ලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මෙතනින් බස් එකකට නගින්න ඕනේ. බස් එකේ නැගලා ගිහිල්ලා බලමු ඉතින්. ආවා guys මේ shopping mall එකට. මෙහෙම තමයි මේ shopping mall එකක් තියෙන්නේ. මේ නත්තලට පොඩ්ඩක් සරසලා හැම තියෙන්නේ ඉතින්. ලස්සනයි මෙතනත්. දැන් අපි බලමු මේක ඇතුළට ගිහිල්ලා මොන හරි බොන්න ඕනේ. පට්ට සීතල හිටියේ ඉතින්. මොන හරි බීලා අපි ෆිල්ම් එකක් වගේ බලන්න යන් ඉතින්. යමු එනම් guys ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු ඉතින්. මොකද කියන්නේ ඊළඟට අපි මොකද කරන්නේ? ඊළඟට යනවා අපි මූවි එකක් බලන්න. මූවි එක. මොකද්ද බලන්නේ? මූවි අපි බලන්නේ ඇවට. ඇවට. අපිට බලා ගන්න ඕනේ ඇවටස්. හෙලෝ හෙලෝ. 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 ලස්සනයි මේ නත්තලට සරසලා තියෙන්නේ ඉතින්. දැන් ෆිල්ම් එකක් බලන්න ඔව්. යන්නේ. මොකද බොන්නේ නැද්ද? බොමු. බොමු නේද? අපි ආවා කොෆි එකක් වගේ බොන්න මේ. ඔයාලා දෙන්න මොනවද බොන්නේ? මොන්නේ කැරමල් ලතේ. කැරමල් ලතේ. අපිට මොනවද ඕනේ? මොන්නේ කැරමල් ලතේ. කැරමල් ලතේ. ඉතින් ඔන්න අපේ කොෆි එක ආවා. එහෙනම් cheers guys. අපි මේකත් දැන් බීගෙන යනවා ෆිල්ම් එකක් බලන්න. හොඳයිද වගේ බී මේක කොෆි එක? මගේ නම් හොඳයි මෙයාට නම් හොඳ නෑ. ඔයාලට සෙට් වෙන්න? මට ඒක ජම් සෙට් වෙන්නේ නැහැ. සෙට් වෙන්නේ නැද්ද? ඔයාලට මොකද කියන්නේ දෙන කොෆි එක හොඳයිද? ඉලගෙන. ඔයාගේ මොකද හරිම ගත්තේ? රසයි. හරිම රසයි. මට සෙට් වෙනවා. සාරම රහයි. එලගිරි මටත් සෙට් වෙනවා නේද? ඔව්. මම ඕගොල්ලන්ගේ එහෙනම් අපි දැන් යමු ෂේප් එකේ ෆිල්ම් එකක් බලන්න. එහෙනම් බලමු ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා කොහොම තියෙද කියලා. අපි ෆිල්ම් හෝල් එකට ආවා. මෙහෙම තමයි ෆිල්ම් හෝල් එක තියෙන්නේ ඉතින්. අපි බලන්න යන්නේ අපිට 3. ඉතින් බලමු මේ කොහොම වෙයිද කියලා. ඉතින් ෆිල්ම් එක හොඳයි දන්නේ. මුලින්ම අපි ෆිල්ම් එක බලමු ඉතින්. දැන් යන්න ඕනේ අපේ හෝල් එකට. බලමු හෝල් එකත් කොහොමද තියෙන්නේ කියලා ඉතින්. එහෙනම් යමු guys ඇතුළට හෝල් එකේ. අපි ෆිල්ම් එක බලුවා. ඉතින් ෆිල්ම් එක බලලා දැන් තමයි ගෙවල් පැත්තට යන්න හදන්නේ. ටිකක් රැ වෙලා තියෙන්නේ. එහෙනම් guys ඉතින් අදට අපි සමු ගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. වෙනස් විදිහේ වීඩියෝස් එන්න තියෙනවා ඉස්සරහට. අපිට ලොකු නිමාඩුවක් තියෙනවා. ඉතින් ඒකේ මම ගොඩක් තැන්වල විදින්න බලාගෙන ඉන්නවා. බලමු අපි මොකද වෙන්නේ කියලා ඉතින්. එහෙනම් guys අදට අපි සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම good luck කියනවා.